බස් රථ මොනතරම් සුවපහසුණත් වැඩක් නැහැ. ඒ බස් රථයේ ගෙන යන රියදුරු මහතා සහ කොන්දොස්තර මහත්මයාගේ විශේෂයෙන් ඔබලාගේ හැසිරීම ඒක අතිශය වැදගත්. සාමාන්‍ය ගොඩක් වෘත්තීන් වලට වඩා ඔබගේ වෘත්තිය අර බස් රථයේ යන මගින් සියලු දෙනාගේ ජීවිත ඔබගේ දෑත මත තිබෙන්නේ. ඒ නිසා අපිට රජයක් හැටියට ඉඩ දිය හැකිද? ඕන කෙනෙකුට ඕන විදියට බස් රථයක් ගෙන යන්න අපි ඉඩ දෙන්න ඕනේ. මම දැක්ක සමහර අය ඒකට සමහර බස් රථ සමාගම් වල අයිතිකාරයෝ කියා ගන්න අය ඒකට එරෙහිව යම් ප්‍රකාශ කරලා තිබුණා. නමුත් ඉඩ දෙන්නේ නැහැ. අපි සෑම පුරවැසියෙක් වේ බස් රථයට නගින්නේ තමන්ගේ ජීවිතය පිළිබඳව විශ්වාසයකින්. හැබැයි බස් රථේ නිරන්තරයෙන් අනතුරු වලට භාජනය වෙනවනම් ජීවිතය අනාරක්ෂිත බව පිළිබඳ සැකයක් එනවනම් හැම වෙලාවම මරණ ලෙඩ්ඩු අපිට බස් රථ වලින් වාර්තා වෙනවනම් කවුරුවත් තමගේ දරුවා පොදු ප්‍රවාහනට බාර දෙන්නේ නැහැ. එයා කල්පනා කරන මොනවා වුණත් කමක් නැහැ. මමම මගේ දරුවා අරගෙන යන්න. නැත්නම් මමම මගේ වාහනයක යන්න. එහෙනම් මොකද්ද වෙන්න ඕනකම තියෙන්නේ? පොදු ප්‍රවාහන පද්ධතිය කරේ විශ්වාසය හදන්න නම් රියදුරු මහතුරු සහ කොන්දොස්තර මහතුරුන්ගේ දැන්ට ඇති වී තිබෙන තත්ත්ව වෙනස් කරන්න ඕන. වාර්තා වෙනෝනේ. මද්ද්‍රව්‍ය පාලනය කරලා බස් රථ එලවනවා. ඒකට ඉඩ දෙන්න ඕනද? එක්කෙනෙක්වත් එහෙම වෙන්න බෑ. අපිට කියන්න පුළුවන් නෑ මේකෙන් 98ක් හොඳයි 2%යි මේ අය. නෑ එතන 2%ක්වත් තියෙන්න බෑ. විස මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා කිසිසේත්ම බස් රථයක රියදුරේ බවට පත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ පිළිබඳ අවශ්‍ය වෙන නීති පරීක්ෂා කිරීම සියල්ල ඉටු කරනවා. මේක අවසන් කරන්න ඕන. දැක්කම පහුගිය කාලේ ඇති වෙන ගැටුම් ජීවිත ප්‍රමාණය ළමයි, දෙමව්පියෝ, ඥාතීන් මේ විශාල ප්‍රමාණයක් මේ යමින් තිබෙනවා. වෙනස් කරන්න ඕන. ඒ නිසා පොදු ප්‍රවාහන පිළිබඳ විශ්වාසය හදනකොට තමන්ගේ දරුවා ඒ බස් රථයට ඇතුල් කරනවා. දෙමව්පියට විශ්වාසයක් වෙන්න ඕන. සුරක්ෂිතව මෙයා ගමනාන්තයට ගෙනියනවා කියලා. තමන්ගේ ස්වාමියා බස් රථයට ගොඩ වෙනවා. බිරිඳට විශ්වාසයක් තියෙන්න ඕන. ගමනාන්තය දක්වා ආරක්ෂිතව ගෙනියනවා කියලා. ඒ නිසා මම හිතනවා විශේෂයෙන්ම අපි කල්පනා කරනවා රියදුරු සහ කොන්දොස්තර මහතුරුන්ගේ හැසිරීම ගුණාත්මක හැසිරීමකට එන්න ඕනකම තිබෙනවා. ඒ නිසා ජීවිත පිළිබඳ වගකීමක් තිබෙනවා. ඒ නිසා ප්‍රවාහනයේදී තමන්ගේ ජීවිතය ආරක්ෂිතයි කියන විශ්වාසය හදන්න ඕන. පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න ඒ පිළිබඳ අපි අවධානය යොමු කරලා තිබෙනවා. සුව පහසුව ආරක්ෂාව. ඊළඟ කාර්යක්ෂමතාවය. පුරවැසියන් කැමතිනේ විශාල කාලයක් ගත කරන්න. හැම කෙනාම කල්පනා කරන්නේ තමන්ගේ ගමනාන්තය ඉතා සුවපහසු ඉතා ඉක්මනින් යන්න. මා කියන්නේ වේගයෙන් යන්න කියන එක නෙවෙයි. අවශ්‍ය වෙන කාලයට යන්න. හැබැයි ගොඩක් අය දන්නවා කොච්චර ප්‍රමාද වෙනවද. මම හිතන්නේ ඒක සුදුසු එකක් නෙවෙයි. ඒ නිසා අපි කල්පනා කරනවා කාර්යක්ෂමතාවය දෙන්න ඕන. ඒකට නියමිත වේලාවක් තියෙනවා. ඒ නියමිත වේලාවට ඒ ගමනාන්තය අවසන් වෙන්න ඕන. හැබැයි අද පොදු බස් රථයකට නැගලා නියමිත වේලාවට තමන්ගේ ගමනාන්තය කරා ගෙන යාවිද කියන සැකය තියෙනවා. ඒ නිසා මේ සේවාව කාර්යක්ෂම සේවාව බවට පත් කරන්න ඕනකම තිබෙනවා. ඊළඟ අඛණ්ඩතාවය. අඛණ්ඩව ලැබෙන්න ඕන සර්විස් එක. මම දන්න සමහර ගම්වල උදේ 7 බස් එක බලාගෙන ඉන්නවා. හැබැයි බොහෝ දිනවල 7 බස් එක නැතුව යනවා. තමන්ගේ මුළු ජීවිකාව අනිත් සමාජ බෙදින් සියල්ල බිඳ වැටෙනවා. තමන්ගේ දරුවා රෝහලේ ඉන්න උදේ 7 බස් එකට යන්න බලන් ඉන්නවා. හැබැයි 7 බස් එක නැහැ. ඉස්කෝලේ යන්න නැතුව දරුවෝ ඉන්න සමහර ගම්වල බස් එක නැහැ. ගැන අඛණ්ඩතාවය නැහැ සර්විස් එකේ. ඒ නිසා අඛණ්ඩතාවය අපි සර්විස් එකේ ලබා දෙන්න ඕනකම සේවාවේ අඛණ්ඩතාවය ලබා දෙන්න ඕන. සුව පහසු, කාර්යක්ෂම, ආරක්ෂිත අඛණ්ඩතාවයෙන් යුතු පොදු ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම තමයි අපේ අපේක්ෂාව.